ඉන්නේ බැච් එකේ කටකාරයා. ඔයා අරකට හරියන්නේ. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Hey guys, welcome back to my YouTube channel. I hope you guys are doing great. So this vlog is all about how I spent a random weekend in my life. With the usual weekends වගේ නෙමෙයි මේ weekend එකේ ගොඩක් additional වැඩ වැටුණා. හැබැයි මම හිතනවා මේක fun and interesting vlog එකක් වෙයි කියලා. අද Saturday අද දවසේ පටන් ගත්තේ පාන්දර 5ට අපි ඇහැරිලා Mount Lavinia beach එකට ආවා. අද මගේ යාළුවාගේ 21st birthday shoot එක. ඉතින් උදේ පාන්දරම නැගිටලා අපි ආවා. අපිට ඕන වුණා අර sun එක එන්න කලින් ෆොටෝස් ටික ඉක්මනට ගන්න. ෆොටෝෂූට් එක කරේ මෙන්න මේ Dreamy Moments photography කියන page එකේ. ඔයාලත් පුළුවන් ගිහලා page එක check out කරලා ඔයගලගේ ලස්සන special moments capture කරගන්න යාව contact කරගන්න. Thank me later. ඔයා මේ වීඩියෝ එක යූස් කරේ නැත්තම් අපි ඉවරයි shoot එක. We are going to eat something. ඒ වැඩේ එතනින් ඉවර කරලා අපි උදේට කාලා හිටිය නැති නිසා කාලා අපි ආවා shopping. අපි මේ කට්ටියම ආවේ දැන් අපිට පාටි එකක් තියෙනවානේ සනුගේ බර්ත්ඩේ පාටි එක. ඒකට මොකක් හරි ඩ්‍රෙස් එකක් ගන්න. එනකොට මේ ෆිට් ඔන් කරපු එකක්වත් අපි ගත්තේ නැහැ. You believe me or not මට මේක අඳින වෙලාව අමතක වුණා මං ඉන්නේ public place එකක කියලා. මට පස්සේ තමයි මතක් වුණේ මං අර මේ රැක් එකේ එල්ලලා තියද්දිම තමයි ඔක දාගත්තා. I feel so මේ දවස්වල පුදුම රස්නයක් තිබුණේ. අපිට කාර් පාක් එකට යනකම්වත් ඉන්න බැරුව අපි මේ අයිස්ක්‍රීම් එකකුයි බබල් ටී එකකුයි ගත්තා. බබල් ටී එක නම් හරි නෑ but the ice cream was good. අද දවසේ අන්තිමම වැඩේ මං ආවා කැම්පස් එකට. මේක ඇත්තට මම මේ ඩිග්‍රී එකට අමතරව මේ ආසාවට කරන ඩිජිටල් ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකක්. මම කොහොමද එඩිටින් අනම්මන වැඩවලට කැමති නිසා. ඉතින් අපිට හැමදාම සැටර්ඩේස් 4 hour ලෙක්චර් එකක් තමයි තියෙන්නේ. හරිම ඉන්ට්‍රස්ටිං හැබැයි මම ආසාවෙන් කරන්නේ ඒක. step by step to create this. කොහොම හරි ඒ ලෙක්චර් එකත් ඉවර කරලා අද දවසේ මාරම මහන්සි දවසක්. වැඩට ඉවර කරලා මම කෙලින්ම ගියා ගෙදර. අපි ඊළඟ දවසෙන් හම්බෙමු. The next day. Hi, good morning. අද අපේ vlog එකේ අන්තිම දවස productive weekend එකේ. අද Sunday. අද මට දවසම lectures තියෙනවා. හැබැයි lectures යන්න කලින් මම දැන් යන්න ඕනේ පොඩි වැඩකට. අනුගේ birthday කෙනා කල්පනා කරලා මම decide කරා මොනවද මම යට දෙන්නේ කියලා. ඒ නිසා අපි යමු අද. I'm excited. It's her 21st birthday නේ නිසා මට උනුනා මොනවා හරි මතක හිටින දෙයක් දෙන්න. නාවා යාට iPad එකක් හම්බ වෙන නියමිතයි birthday එකට. ඒ නිසා ඒක මම දැනගත්ත නිසා එයාගේ කොහොමද vision board එකේ තිබුණා ඇත්තටම iPad එකකුයි ඒකට pen එකකුයි. ඉතින් මම pen එකක් ගන්න තමයි ආවේ මගේ gift එක විදිහට. මට නිකන් මේක මට ගත්තා වගේ සතුටක්. ඒ වැඩේත් ඉවර කරලා මම ආවා කැම්පස් එකට. අද මට පොඩ්ඩක් සනීපත් නැහැ. හෙම්බිරිස්සාව හැදිලා. චෙස් වලට ටිකක් පරක්කුත් එක්ක but we'll see. මේ වෙද්දි මම 15 minutes වගේ late. මං යනකොට මම හිතන lectures පටන් ගන්න මට මතක විදියට. හැබැයි මම ගියේ නැහැ. මම එළිටලා හිටියා මගේ යාළුවත් එනකන්. මට හෙම්බිරිස්සාව වගේ තිබුණ නිසා මං එයාට කිව්වා මාස්ක් එකක් ගේන්න කියලා. හැබැයි ওই මාස්ක් එක දාගෙන ගියාට ඔක දවසම දාගෙන ඉන්නේ නැහැ. දාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ ඒක හරි කරදරයි කියලා. මොකද මම specs use කරන නිසා ඒක හරිම කරදරයි. If you know you know. මේ තමයි මගේ නැවක් ගිරුණත් බෑන්ච් වල ළමයි සෙට් එක. අරුණ නෙමෙයි ඔද අනුර කුමාර් සර්. මෙන්න මේ කට්ටිය තමයි දැනට අද ඇවිල්ලා හිටපු කට්ටිය. ඉන්න පවිත ඒක නුවා ඉන්න තර නැහැ කියන කොහෙද? Page select proceed. මොලේ අද වෙන්නේ ඉතින්. එමුනම් දැන් බස් එක යන්නේ.
අනේ ඒකට සෝල් එකෙන් හම්බුණාට මේක ලස්සනයිද මගේ සීක්‍රට් සැන්ටා දුන්නේ අනේ කවුද ඔබේ අවුට්ෆිට් එකත් ලස්සන මැච් වෙනවා extra cost or අපිට මෝර්නිං ලෙක්චර්ස් ඉවරයි අපි යනවා දැන් ලන්ච් වලට ලන්ච් ගන්න කැන්ටින් එකට මොකද අපිට තව පැයක් වගේ තමයි තියෙන්නේ අපි අද හිතුවා වෙනසකටත් එක්ක මෙතන තියෙන ස්වීට් සම්මන ටිකක් අරගෙන try out කරනවා කියලා මේක තමයි මේ මොනවද ගන්න කියලා අපි කෑ ගහලා තෝරනවා අපිට අද ඇත්තටම ගොඩ කාලෙකින් මෙහෙම ටයිම් එකක් හම්බුනේ නැත්නම් සාමාන්‍යයෙන් අපි ලෙක්චර්ස් ආවම හරිම රෂ් එකේ උදේ ලෙක්චර් එක තියෙනවා ඊට පස්සේ කනවා ඊට පස්සේ ආයෙ ලෙක්චර්ස් තියෙනවා ඊට පස්සේ ඉතින් ටික වෙලාවකින් ගෙදර යනවා අද ගොඩ කාලෙකින් තමයි මෙහෙම දවසක් හම්බුනේ අද ඇත්තටම ෂෝයි අපි ගොඩක් ස්වීට්ස් අනම්මනම් අරගෙන try out කරා කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් අපි දැන් බලමු අපි ගත්ත ස්වීට්ස් වල තත්ත්වය කොහොමද කියලා. පින් එක රහත් නෑනේ බලන්නකෝ අනේ අපරාධ ගත්තේ. ඔයා තෝරපු දෙකම ඒක තමයි ඔයාගේ තීරීම. මම ආසමයි මේකට. මං දුකෙන් ඉන්න දවසට නිශාන් මට ඉක්ල එක කරන්න මම ඒක පාරක් නෑ ගිබන්. ඒ වාර මම අඳුනා මම අයිස් කපේ කරන් දවබුට දවබුට. ආපෝ යාළුකම්. අනිත් ලෙක්චර් එක පටන් ගන්න තව ටිකක් වෙලා තිබුණා. ඒ නිසා අපි ලෙක්චර් එකෙන් හිට මෙට වෙලා ඉඳලා හවස එකට අපේ ලෙක්චර් එක පටන් ගත්තා. මේක පැය 4ක විතර ලෙක්චර් එකක්. ඔබ කියන්නේ අපි අද දවසේ ගෙවුනේ. දැක්කමයි පිරිමි ළමයි මේ සන්සෙට් ගන්න. සන්සෙට් නෙමෙයිනේ නුලිය මහින්ද මහත්තයා කුරුණ බලන්නේ. ඒකට මෙයාට මේ ගම් වතුර ආදර හම්බෙලා අද මුළු බැච් එකම කන්න බෑ. මට ගහන්න එපා. මෙයාට අම්මුණ ගමතර හදන්න. මේ බැච් එකේ කටකාරයා. අපිට උලන් තමයි. අම්මයි තාත්තයි මොංගල් පුතයි. අපිට 5 වෙදි ලෙක්චර්ස් ඉවර වුණා. ඊට පස්සේ අපි චුටි කතාවක් දාගෙන ඉඳලා පල්ලෙහාට ආවා. මොකද කැම්පස් එකත් වහනවා අපිට ලෙක්චර්ස් ඉවර වෙන වෙලාවට. අපේ වීකෙන්ඩ් එකට ඉන්ක්ලූඩ් නැති වුණත් මම හිතුවා බර්ත්ඩේ පාටි එකේ චුටි චුටි ක්ලිප්ස් වගේක් තියෙනවා මම ගත්තා. ඒ ටිකත් මේකට දානවා කියලා. so stay tuned. මේ විදිහට තමයි මගේ ටිපිකල් සන්ඩේ එකක් ස්පෙන්ඩ් වෙන්නේ. ඔය විදිහට මගේ වීකෙන්ඩ් එක ඉවර වුණා. අපි බලමු සනුගේ බර්ත්ඩේ එකේදී මොනවද උනේ කියලා. 3 days later. weekend එක spend උනේ. I hope you guys liked it and I've got some interesting vlogs coming up. Stay tuned and don't forget to like, comment and subscribe to my channel if you haven't. Thanks again for watching. I'll see you guys in my next vlog. Bye.